මේ පාර A-level රිසර්ච් ආපු අයට විතරද අපේ ස්පෙෂල් ඩිප්ලෝමා එක කරන්න පුළුවන් කියලා ගොඩක් අය මගෙන් ප්‍රශ්න ඇහුවා. ඉතින් ඒකට උත්තරයක් අරගෙන තමයි මම අද ආවේ. ඇත්තටම අපේ ස්පෙෂල් ඩිප්ලෝමා එක කරන්න පුළුවන් A-level රිසර්ච් ආපු අයට සහ A-level වලට අවම වශයෙන් පෙනී සිටීම තමයි අපි මේකෙදි බලන්නේ අවම සුසුකම විදිහට. ඉතින් ඔයා A-level වලට පෙනී සිටිය කෙනෙක් නම් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක join වෙන්න පුළුවන්. Diploma in HR and Behavioral Psychology කියන ඩිප්ලෝමාවත් එක්ක. ඇත්තටම මේක ගැන කතා කරොත් ඔයා ටීචර් කෙනෙක් නම්, ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම්, ඔයා පිට රටක ඉන්න කෙනෙක් නම්, ඔයා HR ෆීල්ඩ් එකේ මැනේජර් කෙනෙක් නම්, ඒ වගේ මේ ෆීල්ඩ් එකේ කටයුතු කරන නිලධාරියෙක් නම්, ඒත් එක්කම ඔයා පුද්ගලික හෝ රජයේ ගවර්න්මන්ට් මොකක් හරි ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඔයා හැමතිස්සම මිනිස්සුත් එක්ක ඉන්නේ. ඔයා හැමතිස්සම කටයුතු කරන්නේ මිනිස්සුන්ගේ චර්යාවත් එක්ක. එහෙනම් මිනිස්සුන්ගේ චර්යාව ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන. ඒ මිනිස්සු ඔයාට ගේන අභියෝග වලින් ඔයා බේරෙන්න සහ ඒවා ප්‍රොබ්ලම් සෝල්ව් කරගන්න ඔයාට හොඳ ශක්තියක් තියෙන්න ඕන. ඒත් එක්කම HR ෆීල්ඩ් එක ගැන, ඒත් එක්කම බිස්නස් ෆීල්ඩ් එක ගැන ඔයාට ලොකු නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕන ඔයා මේ ඩිප්ලෝමා ඉන් HR and Behavioral Psychology කියන ඩිප්ලෝමා එක හදාරනවා නම් ඔයාට ඔයාගේ සමාජ මිනිස්සුන් දැනගන්න, මිනිස්සුත් එක්ක වැඩ කරන්න, ටීම් එකක් හැන්ඩල් කරගන්න, ඔයාට ලොකු ප්‍රෙෂර් එකකින් ඔයා වැඩ කරනවා නම් ඒක නැති කරගන්න, ඔයාට එන අභියෝග වලින් ඔයා ජය ගන්න, ලීඩර්ෂිප් එක බිල්ඩ් අප් කරගන්න, ඒ වගේ මේ ස්කිල්ස් අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍යයි සමාජ ජීවත් වෙනකොට. ඉතින් මේ ඩිප්ලෝමා එකෙන් ඔයාට හම්බෙනවා HR knowledge එක, people handling, communication, leadership mindset, workplace psychology and professional qualification කියන මේ සියලුම දේ ඔයාලට මේ ඩිප්ලෝමා එකකින් ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා මතක තියාගන්න qualification එකක් විදිහට, අධ්‍යාපන සුදුසුකමක් විදිහට රජයේ අනුමත ආයතනයකින් ඔයාලට certificate එකක් ලැබෙනවා මේ තුලින්. ඒ කියන්නේ අපේ ආයතනය රජයේ අනුමත ආයතනයක්. Human Resource Development Authority කියන රජයේ අනුමත ආයතනයක් සහිතව ඔයාලට සහතික පත්‍රයක් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලට තිබ්බ ප්‍රශ්න තමයි A-level වලට මේ පාර රිසර්ච් ආපු කෙනෙක් විදිහට නෙමෙයි ඔයාලට A-level සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම A-level වලට පෙනී සිටියා කියලා ඔයාලට මේ සම්බන්ධයෙන් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.